දැන් සාමාන්‍ය පෙළ නෙමෙයි ඉන්නේ අපි A level වල ඉන්නේ. ඒ නිසා පිළිතුරු ලියන ක්‍රමවේදය කොහොමද කියන එක මම ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා මේ විනාඩි 10 අරගෙන. ප්‍රශ්නේ කියවලා මුලින්ම අපි ප්‍රශ්නේ කියවලා ප්‍රශ්න අණු අංක 4ම පළමු ප්‍රශ්නේ දුටු තැනින් පිළිතුරු ලියන්න එපා. අණු අංක 4ම කියවලා උත්තරය අපි හදා ගන්නවා. උදාහරණයක් අපි පළමු ප්‍රශ්නෙට එමු. පළමු ප්‍රශ්නේ තියෙනවා බලන්න ප්‍රශ්නාංක 1 තියෙනවා. ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් අංක 1 අණු අංක 1 තියෙනවා. ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් අණුපිළිවෙලින් නම් කරන්න. එතන මේ වගේ ප්‍රශ්නකදී ඍජු පිළිතුරක් තමයි ලියන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී ඍජු පිළිතුරක් ලියන්නේ. වැල්වට අරන් නැහැ. කෙලින්ම ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් ටික ලියන්න තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේදී අපි තාම උත්තර කතා කරන්න ආවේ නැහැ. මම ලියන රටාව කියලා දෙන්න හදන්නේ ඔබට. දෙවෙනි ප්‍රශ්නේදී අහනවා ඉහත පිළිතුරු වලින් මිරිදිය පොකුණක් අයත් වන සංවිධාන මට්ටම නම් කර. හොඳට ප්‍රශ්නේ කියවන්න. ඉහත පිළිතුරු වලින් මිරිදිය පොකුණක්, ඒ කියන්නේ අපි අර කලින් ලියපු උත්තරේ තියෙනවා මිරිදිය පොකුණ අයිති වෙන අර ධූරාවලියේ සංවිධාන මට්ටම මොකක්ද කියන එක. එහෙනම් අයත් වෙන සංවිධාන මට්ටම නම් කර, නම් කරන්න ඕනේ. නම් කර එහි පෝෂී මට්ටම් වලට නිදසුන් සපයන්න. එහෙනම් පෝෂී මට්ටම් මොනවද කියලා ඒවට උදාහරණ සපයන්න කියලා තියෙනවා. එහෙනම් විස්තර කිරීමක් නැහැ මෙතනත් තියෙන්නේ මොකද්ද? අදාළ ධූරාවලියට අදාළ පෝෂී මට්ටම් ටික හඳුනාගෙන ඒවට උදාහරණ සැපයීම. ලකුණු 4ක් එතනට හම්බ වෙනවා. පැහැදිලි කිරීමක් විස්තර කිරීමක් මෙතනදී නැහැ. ප්‍රශ්නේ හොඳට බලන්න. තුන්වෙනි ප්‍රශ්නට එනවා ජෛව විවිධත්වය යනු කුමක්දයි හඳුන්වා. ප්‍රශ්න බලන්නකෝ. ජෛව විවිධත්වය යනු කුමක්දයි හඳුන්වා. අන්න එහෙනම් ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් කියන්න ඕනේ. අනිවාර්යෙන් ලිවිය යුතුයි. හඳුන්වා ජෛව විවිධත්වය හායනයට බලපාන හේතු 4ක් පැහැදිලි කරන්න. අන්න මේ වගේ අවස්ථාවක තමයි දැන් මම ඔබට කියන්න යන්නේ. හේතු 4ක් නැත්නම් කරුණු 3ක් සාධක 3ක් පැහැදිලි කරන්න කියලා අපිට කියනවා. අන්න එවැනි අවස්ථාවකදී තුන්වෙනි ප්‍රශ්නේදී එවැනි අවස්ථාවකදී අපි පිළිතුරු ලියනකොට පිළිතුරු ලියන ආකාරයක් තියෙනවා. ඒ තමයි අපි ලියන්න හදන පිළිතුරු වලින් අපි කරුණු 3නේ. අනිවාර්යයෙන්ම කරුණු දක්වා ලිවිය යුතුය. කරුණු දක්වා ලිවිය යුතුය. ඒ කිව්වේ කරුණු 3 නම් ඒ කරුණු 3 අනිවාර්යයෙන්ම ලියන්න ඕන. සාධක 3 නම් සාධක 4 නම් ඒ සාධක 4 අනිවාර්යයෙන්ම ලියන්න ඕන. සාධක 4 නොලියා කරුණු 4 නොලියා අපි රචනාමය ස්වරූපයේ පිළිතුරක් ලියවට අපිට සම්පූර්ණ ලකුණු 6ම නැත්නම් සම්පූර්ණ ලකුණු 8ම හම්බ වෙන්නේ නැහැ. ඇයි? අදාළ කරුණු වෙන් කර ලියා නැති නිසා. පැහැදිලිද මම කියන්නේ? ඒ නිසා අනිවාර්යයෙන්ම කරුණු වෙන් කර ලිවිය යුතුමයි. කරුණු හොවා දැක්විය යුතුමයි. එහෙනම් පළවෙනි කරුණ ඔබට මම කිව්වා පැහැදිලිව කරුණු 3 නම් කරුණු 3 ලියනවා. අපිට ලියන ආකාරයක් තියෙනවා. එක්කෝ කරුණු 3 1 2 3 කියලා දාලා ලියනවා. බලන්න මෙන්න පළවෙනි කරුණ ලිව්වා, දෙවෙනි කරුණ ලිව්වා, තුන්වෙනි කරුණ ලිව්වා. කරුණු 3 ලියනවා. ඊට පස්සේ මේ එක් කරුණට ඡේදයක් ගානේ වෙන් කරමින් ලියනවා. නැවත කරුණ ලියන්න අවශ්‍ය නැහැ. ඡේද වෙන් කරලා ලියනවා. ඒක එක ක්‍රමයක්. පැහැදිලිව කරුණු හොවා දක්වා ලිවීමේදී හොඳට මතක තියාගන්න. කරුණ ලිව්වා නැත්නම් කරුණු 3 ලිව්වා නැත්නම් කරුණු 4 ලිව්වා, සාධක 4 ලිව්වා, පස්සේ ඡේද 4කට වෙන් කරලා ලියනවා. අර දුරාවලිය පිළිවෙල අපි ලියනවා. තේරෙනවා. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයේ කරුණු හොවා දක්වා ලියීමේ දෙවෙනි ක්‍රමය තමයි පළමු කරුණ ලිව්වා,
ඒ යටතේ පැහැදිලි කරා. දෙවෙනි කරුණ ලිව්වා ඒ යටතේ පැහැදිලි කරා. තුන්වෙනි කරුණ ලිව්වා ඒ යටතේ පැහැදිලි කරා. කෙසේ හෝ ඔබ අනිවාර්යෙන් කරුණු හුවා දක්වා ලියා ඇත. කරුණු හුවා දක්වා ලියා ඇත. පැහැදිලිද මම මේ කියන එක? භූගෝල විද්‍යාවේදී පිළිතුරු ලිවීමේදී ඔබෙන් අහනවා කරුණු තුනක් සාධක තුනක්. එහෙනම් අනිවාර්යයෙන්ම සාධක තුන උත්තර පත්‍ර පරීක්ෂකවරයාට සර්ට හරි මැඩම්ට හරි මැඩම් උඹ හොයාගනින් කියලා රචනා ස්වරූපයෙන් ලියන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ කරුණු තුන වෙන් කර පෙන්විය යුතුයි. ඒක තමයි ලකුණු ගන්න සරලම ක්‍රමය. ඊට වේගවත්ම ක්‍රමය. කරුණු තුන ලියා තිබූ සැනින් සාධක හතර ලියා තිබූ සැනින් උත්තර පත්‍රක පරීක්ෂකවරයා දන්නවා ඔබ නිවැරදි පිළිතුරු දන්නා බව. ඒක ලකුණු සොරා ගැනීම එක ක්‍රමයක්. ඔබ නිවැරදි කරුණු හතරක් ලියනකොට පුතේ අනිවාර්යයෙන්ම පිළිතුරු පත්‍ර අධීක්ෂකවරයා දන්නවා ඔයා මේ ගැන දැනගෙන තමයි ලියන්නේ. එතකොට ඒ උත්තර පත්‍රේ බලන සර් හරි මැඩම් හරි ඔයා ගැන ධනාත්මකව තමයි පුතේ ඉතුරු පිළිතුරු කියවන්නේ. එතකොට ධනාත්මකව බලනවා කියලා කියන්නේ ඔබට ලකුණු 6ම ඔබට ලකුණු 8ම ලැබෙන්න තියෙන සම්භාවිතාවය ඉහළයි. හොඳට තේරුම් ගන්න. ඒ නිසා අහන්නේ කරුණු හොවා දක්වා ලිවිය යුතුයි. පැහැදිලි. රයිට්. ඊළඟ දෙවෙනි කාරණාව මම ඔබට කියනවා දෙවෙනි කාරණාව මම ඔබට කියනවා උදාහරණ සහිතව ලිවිය යුතුයි. හැමතැනටම උදාහරණ තියෙනවා කියලා කියනවා නෙමෙයි. නමුත් උදාහරණ අපිට තියෙනවා බොහෝ අවස්ථාවලදී ලියන්න. මොකද භූගෝල විද්‍යාවේදී පිළිතුරක ශක්තිමත් බව පිළිතුරක් සනාථ කරන්න බොහෝ විට අපි උදාහරණ සපේ. එතකොට ඔබ මගෙන් අහයි උදාහරණය කොහොමද? උදා කියලා දැම්ම රූලකින් ලිව්වා. එහෙම හිතන්න එපා. උදාහරණයක් යයි අපි මෙතනදී අපේක්ෂා කරන්නේ අදාළ ලියන ලද කරුණු සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන නිදර්ශනයක්. එහෙනම් ඒ නිදර්ශනය රූලක් වෙන්න පුළුවන්. රූල් 2 3ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලට ඡේදයක් වුවත් විය හැකියි. ඒ නිසා උදාහරණය කියන දේ ඔබ පැහැදිලි කිරීම සහිතව දක්වන්න. ඒ නිසා උදාහරණයට පුතේ නිශ්චිත රූල් ගානක් නැත. මතක තියාගන්න. සමහර තැන්වල රූලෙන් ලියන්න පුළුවන් උදාහරණ දෙනවා. සමහර ඒවා ඡේදයක් විදිහට පැහැදිලි කරන උදාහරණ තියෙනවා. ඒ නිසා අදාළ විස්තරාත්මකව ලිවිය යුතුයි. ඒ නිසා මේ කාරණා දෙක තව කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක ඊටා වැදගත්. කරුණු හුවා දක්වා ලිවිය යුතුයි. උදාහරණ සහිතව ලිවිය යුතුයි. ඊළඟ මම තුන්වෙනි කරුණට එනවා. තුන්වෙනි කරුණ තමයි රූප සතහන් සහිතව ලිවිය යුතුයි. රූප සතහන් සහිතව. එහෙම කියලා හැම ප්‍රශ්නෙටම රූප සතහන් තියෙන විදියක් නැහැ. හරිද? හැබැයි සමහර ප්‍රශ්නවලදී හොඳට මේ මම කියන කාරණාපුදී අද දවස් හොඳට ඔළුවේ ධාරණය කරගන්න. සමහර ප්‍රශ්නවලදී අපිට ඍජුව මහනවා උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. සමහර ප්‍රශ්නවලදී ඍජුවම කියන දැන් භූරූප පාඩමේ නම් උදාහරණ මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. ගංගාවක යෞවන අවදී දැකිය හැකි භූ ලක්ෂණ 3ක් නැත්නම් භූ රූප 3ක් පැහැදිලි කරන්න. කෙලින්ම අහනවා. එතකොට අපි රූප සතහන් තියෙනවා, අහනවා, දන්නවා, ඇන්දා විස්තර කරනවා. හැබැයි සමහර ප්‍රශ්න ඇතුලේ තියෙනවා රූප සතහන අඳින්න කියලා අපිට ඍජුව කියලා නැහැ. රූප සතහන අඳින්න කියලා අපිට ඍජුව කියලා නැහැ. නමුත් ප්‍රශ්නේ ඇතුලේ අන්තර්ගතයේ තියෙනවා රූප සතහනක් තියෙන බව. එක්සැම්පල් එකක් මම ඔයාලට පැහැදිලිව මෙහෙම කියන්නම්. ලකුණු 4ක් ලකුණු 6ක් හම්බ වෙනවා. වායු ගෝලය සහ ජල ගෝලය අතර පවතින සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. අන්න බලන්නකෝ.
දැන් ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා කිව්වොත් නම් ජල චක්‍රය අඳින්න ඕන. අඳින්න කියලා නැති වුණාට ජල චක්‍රය කියලා අහලා තියෙනවනේ. එහෙනම් අපි හැබැයි වෙන මම කියව ප්‍රශ්න බලන්න. වායු ගෝලය සහ ජල ගෝලය අතර පවතින සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. පුතේ වායු ගෝලය සහ ජල ගෝලය අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා කිව්වනම් අනිවාර්යයෙන්ම ඒ දෙක අතර තියෙන ප්‍රධානම සම්බන්ධය ප්‍රධානම ක්‍රියාවලිය තමයි ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය. එහෙනම් අනිවාර්යයෙන්ම අපි මොන පිළිතුරු ලිව්වත් වැඩක් නැහැ. ජල චක්‍රය අඳින්න ඕනේ. අඳින්න කියලා අරකේ අපිට කියලා නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ ප්‍රශ්න දිහා බලලා. දැන් එහෙම කියද්දි බය වෙනවා. අපි කොහොමද එහෙම දන්නේ කියලා. නෑ. ඒකට තමයි අපි මේ පුතේ ඔබට පෙරහුරු පරීක්ෂණ මේ කරන්නේ. පෙරහුරු ආදර්ශ ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරන්නේ ඒ වෙනුවෙන් තමයි. ඒ නිසා ඒවා අපිට ඉදිරියට යනකොට අල්ලගන්න පුළුවන්. එහෙනම් රූප සටහන් තියෙන තැන් අපි ධාරණය කරගෙන ඊට අදාළ නිවැරදි රූප සටහන් පැහැදිලිව අඳිමින් පිළිතුරු ලියන්න ඕනේ. වචන 1000කින් කියන්න බැරි දේවල් රූප සටහනකින් අපිට කියන්න පුළුවන්. ඒ නිසා රූප සටහන් නිවැරදි ඇඳීම ඉතා වැදගත් වෙනවා. මොන කාරණා. ඊළඟ හතරවෙනි කාරණේ මම කියනවා හතර ඇතුත් මම ඉංග්‍රීසියෙන් ඇතුත් තියෙනවා නම් විතරක් ඇතුත් අවශ්‍ය නම් ඇතුත් කියන්නේ ඒකයි අවශ්‍ය නම් කටු සටහන් අවශ්‍ය නම් කටු සටහන් මගින් සිතියම් ඇඳ දැක්විය යුතුය. ඔන්න වැදගත් කාරණයක්. පුතේ සමහර ප්‍රශ්න අහනවා සිතියමක් අඳින්න කියලා කියන්නේ නැහැ. රූප සටහනක් අඳින්න කියලා කියන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්නේ උත්තරය සනාථකරන්න සිතියමක් අඳිනවා නම් සුපර්බ් අපේ වචනෙන් කියනවා টොප් පට්ට. ඒ නිසා ලංකා සිතියමක් කටුවට ඇඳගන්න මහද්වීපයක සිතියමක් කටුවට ඇඳගන්න ලෝකයේ කටුවට ඇඳගන්න අපි චුට්ටක් දැනගෙන ඉමු. ඒ අවස්ථාවට එතකොට කටුවට දැන් උදාහරණයක් ලංකාවේ මෝසම් වර්ෂාව ගැන කියනකොට නිර්ත දිග මෝසම සහ ඊශාන දිග මෝසම අතර ස්වරූපේ තාම මම පාඩමුවට ගන්න නැහැ. ITCZ එක අන්තර් නිවර්තන අභිසරණ කලාපේ ශ්‍රී ලංකාවෙන් උතුරට සහ දකුණට දෝරණය වෙලා අඩු පීඩන කලාප පිහිටන ආකාරයේ කටුවට අඳින්න පුළුවන් වෙන්න. මේ උදාහරණයක් මම කියන්නේ. එහෙනම් අපි අඩුම තරමේ ලංකාව එක් මහද්වීපයේ කටුවට අඳින්න චුට්ටක් ඉගෙන ගන්න ඕනේ. මහා ලොකුනේ නම් කරාම හරි කටුවට ඇඳ අප්‍රිකාව, කටුවට ඇඳ දකුණු ඇමරිකාව, කටුවට ඇඳ උතුරු ඇමරිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව කියලා නම් කරන්න පුළුවන්. එහෙනම් මම ඔබට පිළිතුරු ලියනකොට අනුගමනය කළ යුතු පියවර 4ක් ඔන්න දැන් මම කියලා දුන්නා. මොනවද පළමු පියවර? කරුණු දක්වා ලිවිය යුතුය. අමතක කරන්න එපා. අහනවා නම් කරුණු 3ක්, අහනවා නම් සාධක 3ක්. ඒ සාධක 3 ලියන්න ඕනේ. 2 උදාහරණ සහිතව ලිවිය යුතුයි. උදාහරණයක් දෙන්න තියෙනවා නම් එතන අමතක නොකර උදාහරණය දෙන්න. උදාහරණය කොපමණද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. උදාහරණය පැහැදිලි කිරීමයි වැදගත් වෙන්නේ. ඊළඟ තුන්වෙනි පියවර රූප සටහන් සහිතව විස්තර කරන්න ඕන. රූප සටහන් දෙන්න ඕනේ. සමහර තැන්වල රූප සටහන ඍජුව අඳින්න කියලා නම් කරනවා. සමහර තැන්වල රූප සටහනක් අඳින්න කියලා කියන්නේ නැහැ. ප්‍රශ්නේ ඇතුලේ රූප සටහන තියෙනවා. අපි හඳුනා ගන්නවා. ඊළඟට හතරවෙනි කරුණ තමයි ඇතොත් නැත්නම් අවශ්‍ය නම් අපි කටු සටහනක් මගින් සිතියමක් ඇඳලා පිළිතුර තවදුරටත් අපි සංවර්ධනය කරගන්නවා. වඩා නිවැරදි පිළිතුරක් සහ සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ගන්න පිළිතුරක් අපි එතනින් අපේක්ෂා කරනවා. එහෙනම් ඔබට පැහැදිලි මෙන්න මේ ක්‍රියාවලිය. රයිට්. එහෙනම් මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා.